Yeah, කෙනෙක්ට ලැබෙන දේවල් ලැබෙන තව කෙනෙක්ට හැම කෙනෙක්ම හිතන්න කැමති දේවල් ලැබෙවි කියලා හෙටවත් මිනිහෙක්ට පුළුවන් තව කෙනෙක්ට හිනාවක් දෙන්න ඒ හිනාවෙන් සතුටු වෙන්න පුළුවන් නම් පුරුදු වෙන්න මනුස්සකම උතුම් කියලා කියනවා අපි කවුරුත් එහෙනම් ඇයි ඒ හැංගීම වටේට බඳින්නේ සීමා පවුරු එහෙනම් ඇයි ඒ බැඳීම හිර කරලා දාන්නේ අගලු දැන් වෙලාව හරි විවර කරන්න බැහුන දැස් කවුළු මිනිහෙක් වෙනුවෙන් මිනිහෙක් විතරයි ඉන්නේ ඒකේ නැ තර්කයක් අමතකයිද ජීවිතේ වගේම ළඟින්මයි තියෙන්නේ මරණයක් දැනත් ඒක මිනිස්සු අතරේ ඇයි මේ තරංගයක් එන්න යන් ලැබුණ ජීවිතේට දෙන්න අර්ථය කෙනෙක්ට ලැබෙන දේවල් ලැබෙන තව කෙනෙක්ට හැම කෙනෙක්ම හිතන්න කැමති දේවල් ලැබෙවි කියලා හෙටවත් මිනිහෙක්ට පුළුවන් තව කෙනෙක්ට හිනාවක් දෙන්න ඒ හිනාවෙන් සතුටු වෙන්න පුළුවන් නම් පුරුදු වෙන්න මනුස්සකම උතුම් කියලා කියනවා අපි කවුරුත් එහෙනම් ඇයි ඒ හැංගීම වටේට බඳින්නේ සීමා පවුරු එහෙනම් ඇයි ඒ බැඳීම හිර කරලා දාන්නේ අගලු දැන් වෙලාව හරි විවර කරන්න බැහුන දැස් කවුළු මිනිහෙක් වෙනුවෙන් මිනිහෙක් විතරයි ඉන්නේ ඒකේ නැ තර්කයක් අමතකයිද ජීවිතේ වගේම ළඟින්මයි තියෙන්නේ මරණයක් දැනත් ඒක මිනිස්සු අතරේ ඇයි මේ තරංගයක් එන්න යන් ලැබුණ ජීවිතේට දෙන්න අර්ථයක්